හයි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද ස්පෙෂල් වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. මොකද අද අපේ කැම්පස් එකේ කියන්නේ පෙරාදෙණිය කැම්පස් එකේ උපාධි ප්‍රදාන උත්සවය තියෙනවා. ඉතින් මම අද ඒකට යනවා. ඉතින් මම හිතුවා වීඩියෝ එකක් කරත් හොඳයි කියලා. ඒ වගේම A level කරන ඒ වගේම ඉස්කෝලේ යන නංගිලා මාලිලාට මොටිවේෂන් එකක් වෙයි කියලාත් හිතනවා. එහෙනම් වීඩියෝ එකත් එක දිගටම එකතු වෙලා ඉන්න. අද මොනවද වෙන්නේ කියලා බලන්න. ඇත්තරම ළමයි කැම්පස් එකේ අවුරුදු 1.5ක් විතර හිටියට මාත්නේ ෆස්ට් ටයිම් තමයි බලන්න යන්නේ අපේ කැම්පස් එකේ ග්‍රැජුවේෂන් එක කොන්වොකේෂන් එකක්. අර වීඩියෝස් වලින් දැකලා තිබ්බට ඇත්තටම දැකලා තිබ්බේ නෑ. ඉතින් මාත් ගොඩක් ආසාවෙන් තමයි ඉන්නේ මේක බලන්න යන්න. අපේ අක්කා කෙනෙක් ඉන්නවා අද ග්‍රැජුවේෂන් එක තියෙන. ඉතින් මේ තමයි යාට ගත්තු ගිෆ්ට් එක. අපි කටියත් එක එකතු වෙලා තමයි මේ ගිෆ්ට් එක ගත්තේ. මේකේ තියෙන්නේ හෑන්ඩ් බෑග් එකක්. ඒක දැන් ඉතින් දීලා ඉවරයි. ඒ හින්දා තමයි මම මේක කිව්වේ මොනවද තියෙන්නේ කියලා. ඔන්න අපි දැන් ලෙක්චර්ස් ඉවර වෙලා පික්මි එකක් දාගෙන ජිම්නේසියම් එක පැත්තට ගියා. මොකද ඉක්මනට යන්න ඕනිලා තිබ්බා. මං බලන්න යන අක්කාගේ සෙෂන් එක තියෙන්නේ 12යි ගානකට. ඉතින් අපි ඉක්මනට යන්න ඕනේ. එහෙනම් පික්මි එකක් දාගෙන ගියා. මාරම සෙනගක් තමයි හිටියේ. ඔන්න මේ තමයි අප බලන්න ආපු අක්කා. මේ ඉන්නේ අපේ කාඩ් ෆැමිලි එකේ අක්ක කෙනෙක්. 19 බැච් එකේ. ඉතින් යාව බලන්නත් එකන් තමයි අපි මේ ආවේ. එතනට ගියාම මාරම ෆීලිං එකක් තමයි දැනෙන්නේ. මොකද අම්මල තාත්තලා තෑගි බෝග අරගෙන තමන්ගේ ළමයිනුත් එක්ක ෆොටෝස් ගහනවා. එතකොට නෑදෑයෝ ඇවිල්ලා බලාගෙන ඉන්නවා. ඒක මාරම ෆීලිං එකක්. එතනට ගිහිල්ලා බලන්නම ඕනි එක. සමහර ආච්චිලා සීයලා රෝද පුටුවෙන් පවා ඇවිල්ලා හිටියා. ඉතින් මටත් හරිම සතුටුයි. මමත් කවදා හරි දවසක මෙහෙම ග්‍රැජුවේට් වෙනවනි කියලා හිතට දැනෙනකොට මටත් ඒ සතුට මගේ අම්මට තාත්තට දෙන්න පුළුවන් කියලා හිතනකොට ඔන්න දැන් පෙරහැර එන්න තමයි හදන්නේ. පෙරහැර කියන්නේ ග්‍රැජුවේට් වෙන අක්කලා අයියලා හැමෝම සෙනෙට් බිල්ඩින් එකේ ඉඳලා ජිම්නේසියම් එකට මල් පාර දිගේ පෙරහැරකින් එනවා. ඒක තමයි පෙරහැර කියන්නේ. ඔබගේ දෙමාපියන් සුදු ශාලාව ඉදිරිපිට ඇති ආරක්ෂක කාර්යාලයට ඔබගේ දෙමාපියන් සුදු ශාලාව ඉදිරිපිට ඇති ආරක්ෂක කාර්යාලයට පැමිණෙනවා.
ඉස්සෙල්ලා මම ඒලෙවල් කරන කාලෙදිත් ගොඩාක් අක්කලා අයියලාගේ ග්‍රැජුවේෂන් ඩේ එහෙම බලනවා. ඒව බලනකොට ගැන මාරම මොටිවේෂන් එකක් දැනෙනවා. ඉතිං හිතනවා මේ වීඩියෝ එකේ බලලා ඔයාලටත් එහෙම ආසාවක් ඇතිවෙයි කියලා. ඔයාලගේ අම්මල තාත්තලට මේ වගේ සතුටක් දෙන්න. ඊට පස්සේ පෙරහැර බලල ඉවර වෙලා අපි ගියා ස්ටෝල්ස් දාලා තියෙනවා ඒ පැත්තට. ගොඩාක් ස්ටෝල්ස් තියෙනවා. ඒ කියන්නේ තෑගි බෝග ගන්න පුළුවන් එතනින්ම. මල් පොකුරු ඒ වගේම බෙයාස්ලා ටීෂර්ට්ස් කෑම කඩවල් ඒ කියන්නේ ගොඩක් ස්ටෝල්ස් දාලා තියෙනවා. හරිට නිකන් සැනකෙලියක් වගේ. ඔයාලට තෑගි බෝග ඕනි නම් මෙතනින්ම අරගෙන ගන්න පුළුවන්. අපි ස්තයිස් දෙකක් කාලා ගියා පොටෝ ටිකක් ගහන්න. මොකද ලස්සන ගහක් තියෙනවා. ඒක ගොඩාක් මල් පිපිලා. ඔයාලා දන්නවනේ ඉතින් පේරාදෙණිය කැම්පස් එකේ මල් හැමදාම තියෙනවනේ. මං ගහපු ෆොටෝස් ටිකක් මම පැත්තකින් දාන්නම්කෝ. ඔන්න ඔහොම තමයි අද වීඩියෝ එක ඉවර වුණේ. ඉතින් මම හිතනවා වීඩියෝ එක හොඳ ඇති කියලා. හොඳයි නම් පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. මගේ වීඩියෝස් බලන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. සතුටින් පරිස්සමින් ඉන්න.